සුබ දවසක් වේවා. ශාන් ක්‍රියේෂන් YouTube channel එකට හැමදෙනාම අදත් ආදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ඔබට වැදගත් වෙන රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. මෙම රැකියා අවස්ථාව පවතින්නේ දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ යටතේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ. අපි මීළඟට බලමු පවතින තනතුරු පුරප්පාඩුව මොකක්ද? මේ සඳහා අයදුම් කිරීමට ඔබ සතු විය යුතු සුදුසුකම් මොනවද වගේම නිවැරදිව මේ සඳහා අයදුම්පත් යොමු කරන ආකාරය. මොවුන් සඳහන් කරන ආකාරයට පවතිනා වූ පුරප්පාඩුව වන්නේ කළමනාකරන සහකාර තනතුර තාක්ෂණික නොවන ගණය. මේ සඳහා අයදුම් කිරීමට නම් ඔබ බාහිර අයදුම් කරුවෙකු නම් ඔබ සතු විය යුතු අධ්‍යාපනික සුදුසුකම් ඊළඟට අපි බලමු. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ ඇතුළුව එක්වරකදී ඔබ විෂයන් 6කින් සමත් වී තිබිය යුතුයි. ඒ සමගම අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3කින් සමත් වීම අවශ්‍ය වෙනවා. මෙම විෂයන් 3ට පොදු ප්‍රශ්න පත්‍රය අයිති වෙන්නේ නැහැ. ඔබ අභ්‍යන්තර අයදුම් කරුවෙකු නම් ඔබේ අධ්‍යාපන සුදුසුකම් විය යුත්තේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ ඇතුළුව විෂයන් 6ක් සමත් වී තිබීම. ඒ සුදුසුකම සමග අධිකාරියේ ප්‍රාථමික මට්ටමේ පුහුණු හෝ අර්ධ පුහුණු හෝ පුහුණු තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවාවක් ඔබ සම්පූර්ණ කර තිබිය යුතුයි. ඒත් එක්කම මෙම තනතුර සඳහා ඔබට හිමි වෙන වැටුප විදිහට මාසිකව රුපියල් 83390ක් විදිහට දක්වලා තියෙනවා. ඒත් එක්කම මේ සඳහා අයදුම් කිරීමට ඔබේ වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. ඒත් එක්කම කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තියෙන 1/2025 චක්‍රලේඛයට අනුව තමයි මෙම වැටුප සකස් කෙරෙන්නේ. අභ්‍යන්තර අපේක්ෂකයින් සහ රජයේ හෝ පළාත් රාජ්‍ය දෙපාර්තමේන්තු හෝ සංස්ථා හෝ ව්‍යවස්ථාපිත ආයතනවල අපේක්ෂකයන් සඳහා මෙම උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ. රජයේ හෝ පළාත් පාලන දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන අය තමන්ගේ අයදුම් පත්‍රය තමන් රැකියා අවස්ථාව කරන ස්ථානයේ ප්‍රධානීන් මගින් ඉදිරිපත් කරන්නට ඕනේ. ඒත් එක්කම අයදුම්කරුවන් අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි. තනතුරේ රාජකාරී ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව වගේම මානසිකව යෝග්‍ය වන්නටත් ඕන. අයදුම්කරුවන් උසස් චරිතයකින් හෙබි විය යුතුයි. ඒත් එක්කම ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන අනිකුත් ප්‍රතිලාභ මොනවාද කියලා ඊළඟට අපි බලමු. වෛද්‍යාධාර රක්ෂණ ප්‍රතිලාභ ඒත් එක්කම තනතුරු සඳහා අනුමත වෘත්තීය දීමනා සහ අනිකුත් දීමනා ඔබට හිමි වෙනවා. www.naqda.gov.lk කියන NAQDA මොවුන්ගේ වෙබ් පිටුවේ පළ කරලා තියෙන මෙම තනතුර සඳහා අදාළ වන අයදුම්පත් ආකෘතියට අනුකූලව තමයි ඔබ ඔබගේ අයදුම්පත සම්පූර්ණ කරන්නට ඕනේ. ඒත් එක්කම ජීවදත්ත පත්‍රය සහ සියලුම සහතිකවල පිටපත් සමග අයදුම් කරන තනතුර ලියුම් කවරේ ඉහළ වම්පස කෙළවරේ සඳහන් කරලා ලියාපදිංචි තැපෑල හරහා මොවුන්ට යොමු කරන්නට ඕන. මොවුන්ගේ ලිපිනය වෙන්නේ සභාපති ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අංක 41 නව පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. ඒ වගේම ඔබේ අයදුම්පත 2025 ඔක්තෝබර් මාස 31 වන දිනට පෙර එවන්නට අමතක කරන්න එපා. ඒත් එක්කම මෙම තනතුර සඳහා නැක්ඩා වෙබ් පිටුවේ සඳහන් කරලා තියෙන මාර්ගගත ක්‍රමය හරහාද අයදුම් කරන්නට පුළුවන්. ඒත් එක්කම මෙම තනතුර සම්බන්ධයෙන් අනිත් සියලුම තොරතුරු ඔබට මොවුන්ගේ වෙබ් පිටුවෙන් ලබා ගන්නත් පුළුවන්.
මෙම තනතුරු සඳහා ඔන්ලයින් ක්‍රමවේදය හෝ ලියාපදිංචි තැපෑලා යන දෙකෙන් එකක් පමණයි භාවිතා කරන්නට ඕන. මෙම තනතුර සම්බන්ධයෙන් ඔබට වෙනත් ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේම දිනපතා අලුත් වෙන රැකියා අවස්ථා ගැන දැනගන්න ෂාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා.